Say, 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 now you. Say, say, say. සීලු දෙනාටම ආයිබෝවන්. ඔන්න ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ අද දවස ගැන ටැරොට් රීඩින් එකක්. ඉතින් මේ දීලා තියෙන පින්තූර වලින් ඔයා කැමතිම පින්තූරේ තෝරගන්න. ඉතින් ඔයාට පුළුවන් අද දවසේ විශේෂයෙන් ඔයාට මොන වගේ දේවල්ද වෙන්නේ කියලා දැනගන්න. ඉතින් එහෙමනම් පින්තූරයක් තෝරගන්නකෝ. මෙතන මල් පහක් තියෙනවා. මේ මල් පහෙන් ඔයා සිත් ගත්ම මල මොකද්ද? ඔයා කැමතිම මල මොකද්ද? ඉතින් ඒ මල තෝරගෙන ඔයාට අදාළ රීඩින් එක අරගන්න. ඒ වගේම ඔයාලා මේ රීඩින් වලට කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඉතින් එහෙනම් ඉක්මනින්ම මලක් තෝරගන්න. පළවෙනි පින්තූරේ පළවෙනි මල තෝරපු ඔබට අද දවස ගැන තමයි මේ ටැරොට් රීඩින් එකෙන් විස්තර ලබා දෙන්නේ. ඉතින් අද විශේෂයෙන්ම මෙන්න මේ වගේ දේවල් වෙනවද කියලා බලන්න. ඔව්. ඔයා මුදල් එකතු කිරීම ගැන උනන්දුවක් දක්වනවද? එහෙම නැත්නම් ඔයා ගොඩක් වියදම් කරන කෙනෙක්ද? ඉතින් ඔයා ගොඩාක් සල්ලි වියදම් කරන කෙනෙක් නම් ඔන්න ඔයාට කියනවා මුදල් ඉතුරු කරන්න කියලා. ඒ වගේම ඔයා ඉතුරු කරන කෙනෙක් නම් ඔයා ඕනවටත් වඩා මුදල් ඉතුරු කරන්න යොමු වෙනවද? ඒ කියන්නේ ඔයාට මුදල් මදි වෙයි කියලා හිතලා ඔයා කිසිම දෙයකට සල්ලි වියදම් කරන්නේ නැතුව, ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතාවයකට, ගෙදර අවශ්‍යතාවයකටවත් මුදල් වියදම් කරන්නේ නැතුව ඔයා ඉතුරු කරනවා. අනාගතේ සුරක්ෂිත කරගන්න කියලා හිතලා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයා ඉතුරු කරනවද? ඒ කියන්නේ ජීවිතේ විඳින්නේ නැතුව මුදල් ඉතුරු කරනවද? ඉතින් එහෙමනම් අන්න ඒ වගේ කෙනෙක් නම් ඔයාට කියනවා ඔයාගේ ජීවිතේ විඳින්නත් මුදල් පාවිච්චි කරන්න කියලා. හැබැයි ඉතුරු කරන්න එපා කියලා කියන්නේ නැහැ. ඔබ ඕනවටත් වඩා ඒ වගේ ඉතුරු කරනවා නම් අන්න ඒ වගේ ජීවිතේ විඳින පැත්ත ගැනත් පොඩ්ඩක් හිතන්න කියලා කියනවා. එහෙම නැත්නම් ඔබ අධිකව මුදල් වියදම් කරන කෙනෙක් නම් ඔන්න ඔබට කියනවා ඔබේ මුදල් ඉතුරු කරන්න, ඔබේ ජීවිතේ අනාගතය ගැන හිතලා මුදල් ඉතුරු කරන්න යොමු වෙන්න කියලාත් ඔබට කියනවා. ඉතින් මේ රීඩින් එක අරගනිද්දී ඇත්තටම ගොඩක් දෙනෙක් ගන්නවා. ඉතින් මම මේ කියන කාරණාවලදී ඔබට අදාළ විදිහට මේ රීඩින් එක ගලප ගන්න. ඒ වගේම ඔයා පවුලේ අයත් එක්ක සතුටින්ද ඉන්නේ. පවුලේ අයත් එක්ක හිතමනාපකමක් වෙලාද? එහෙම නැත්නම් ඔයාට පවුලේ අයත් එක්ක සම්බන්ධතා පවත්වන්න වෙලාවක් නැද්ද? ඔයා ඒ අයත් එක්ක ටිකක් දුරස් වෙලාද ඉන්නේ? හිතින් හරි මනසින් හරි ඔයා එයාලත් එක්ක ඈත් වෙලාද ඉන්නේ? අන්න ඒ වගේ දේකුත් කියනවා. ඉතින් ඔයාගේ ජීවිතේ විඳින්න නම් ඔයාගේ පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න ඕනේ. පවුලේ අයත් එක්ක කතා බහ කරන්න ඕනේ. ඔයාගේ ජීවිතේ එතකොට තවත් හොඳට විඳින්න පුළුවන්. ඉතින් මේ ගැනත් ඔබ සලකා බලන්න. ඉතින් සමහර විට අපි හිතමුකෝ ඔයා ජොබ් එක කරන්න ටිකක් දුර ඈත පැත්තකට ගිහිල්ලා නැත්නම් විදේශගත වෙලා ඉන්නේ. ඉතින් ඔයාට පුළුවන් කෝල් එකක් දීලා දුක සැප හොයලා බලන්න නේද? අන්න ඒ වගේ දෙයක් කරන්න ඔබට පුළුවන්. අද දවසේ ඔයාට අනවශ්‍ය දේවල් අයින් කරලා දායි. ඒ කියන්නේ Tamanට වැදගත් නැති දේවල් වලින් ටිකක් අයින් වෙනවා. අනවශ්‍ය දේවල් වලට යොමු වෙන්නේ නැහැ. ඒ වගේම ඔයා ටිකක් බලගතු කෙනෙක් කියලාත් කියන්න ඕනේ. අද දවසේ ඔයාගේ බලය වැඩි. ඔයා නීතිගරුකව වැඩ කරනවා. ටිකක් සැර ගති තියෙනවා අද දවසේ. අනිත් අයට ටිකක් සැර කරයි, ටිකක් තදින් ඉඳී. ස්වාධීන කෙනෙක් ඔයා. ඒ වගේම මොනවා හරි දේවල් වලට ඔයා අනිත් අයට මඟ පෙන්වීම කරයි. එක්කෝ ඒ දේවල් ටිකක් සැරෙන් කියනවා කියලාත් කියනවා. ඒ දේවල් කියද්දී ටිකක් සැරගතියක් ඔයාගේ තියෙනවා. අද දවසේ මොනවා හරි තීරණ ගන්නවා නම් ඔළුවෙන් හිතලා තීරණ ගන්න. හදවතින් හිතලා තීරණ ගන්න එපා. ඒ කියන්නේ හදවතට මූලිකත්වය දෙන්නේ නැතුව බුද්ධිමත්ව හිතන්න කියලා තමයි කියන්නේ.
දෙවෙනි පින්තූරයේ තෝරපු ඔබට අද දවසේ මොන වගේ දේවල්ද වෙන්නේ? අති සාර්ථක වැඩක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොකක් හරි අති සාර්ථක වැඩක් ගැන අවධානය යොමු කරයි. නැත්නම් හිතයි කොහොමද මේ දේ කරන්නේ කියලා ප්ලෑන් කරයි. මොකක් හරි ඒ හා සම්බන්ධ දෙයක් සිද්ධ වෙනවා. ඉතින් ඔයාට ඒක විශිෂ්ට විදිහට කරන්නත් පුළුවන්. හොඳට සැලසුම් කරලා කරන්න කියලා කියනවා. ඒ වගේම ඔයාට සපෝට් කරන්න ඉන්නේ කවුද? ඒ ගැන ඔයා දන්නවද? ඉතින් ඒ කවුද කියලා ඔයා බලන්න. ඔයාට හොඳට සපෝට් කරන අයව හඳුන ගන්න. ඒ වගේම ඔයා අනිත් අයත් එක්ක වැඩ කරද්දී අනිත් අයගේ ඒ කියන්නේ අර ආගම, ජාතිය, කුලය ඒ වගේ කේක දේවල් හොය ඉන්නේ. හැමෝටම එක විදියට තමයි සලකන්නේ. හැමොත් එක්කම සහයෝගයෙන් වැඩ කරන්නත් පුළුවන්. ඔයා හිතාගෙන ඉන්න දේ සාර්ථකව කරගන්න පුළුවන්. ඒකට උදව් කරන්නත් කට්ටිය ඉන්නවා. ඉතින් හොඳ දෙයක් කරන්න පුළුවන්. අද දවසේ මොන හරි කරනවා නම් ඒ දේ ඔයාට සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේ මොන හරි සිතුවිල්ලක් හරි ඔයාට අද දවසේ එනවා. ඉතින් ඒක සමහර විට තමන්ගේ වෘත්තීය ජීවිතේ ඉදිරියට යන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික මොකක් හරි කාරණාවක් ඒක නිසා ඒ දේ කරාට පස්සේ ඔයාගේ ජීවිතේ සාර්ථක වෙනවා. මොකක් හරි ගොඩනැගීමක්, ගෙදරක් හදන එකක් වෙන්න පුළුවන්. ඉතින් මොකක්ම හරි දෙයක්, මොකක් හරි අලුත් ප්‍රොජෙක්ට් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්, මොනවා හරි හොඳ දෙයක්. ඒ වගේම මෙහෙමත් කියන්න ඕනේ. මොකක් හරි ජයග්‍රහණයක් කරනවා නම් ඒක හොඳ විදිහට ජයග්‍රහණය කරන්න. ඒ කියන්නේ වැඩකට නැති ජයග්‍රහණයක් අරගෙන වැඩක් නෑනේ. ජයග්‍රහණයක් ලබනවා නම් හරි මාර්ගයෙන් ගිහිලා ජයග්‍රහණය ලබන්න කියලා කියනවා. නැත්තම් වැරදි විදිහට ජයග්‍රහණය කරන්න එපා. එතකොට ඔයා කොහොම හරි දිනනවා. හැබැයි හොඳ විදිහකට නෙවෙයි. වැරදි ක්‍රමයකින්. ඒක නිසා ඔබව අප්‍රසාදයට පත් වෙනවා. ඔයා ගැන අනිත් අය කලකිරෙනවා. ඔයාව අතහැරලා දායි. ඉතින් ඒක ආය හදන්න බෑ. ඒක නිසා ඔයාට හොඳ මාර්ගයෙන් ගිහිල්ලා ජයග්‍රහණය කරන්න. එහෙම නැත්නම් ඔයා පරාජය බාර ගන්න. ඔයා පරාජයටපත් වෙලා ඊළඟ සැරේ ඊටත් වඩා හොඳට මේ දේට මූණ දීලා ජයග්‍රහණය කරන්න. ඉතින් මේ කියන දේවල් ඔයා සුදුසු විදිහට ගලප ගන්න. මේ කියන දේ මොකක්ද කියන එක ඔයාගේ ජීවිතයේ අද දවසේ වෙන දෙයක් හා සම්බන්ධයි. ඉතින් ඒක සමහර විට එකිනෙකාගේ ඒ දේවල් වෙනස්. ඒක නිසා තමන්ගේ ජීවිතයට සම්බන්ධ මොකක්ම හරි දේවල් වලදී තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ රීඩින් අරගත්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා මේ රීඩින් වලට කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඔයාටම කියලා වෙනින පර්සනල් රීඩින් එකක් ගන්න ඕනේ නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. අපි එහෙනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක මුණ ගැහෙමු. තුන්වෙනි පින්තූරයේ තොරපු ඔබට අද දවසේ මොන වගේ දේවල්ද වෙන්නේ? ඔව්, ඉහළ සතුටක්. හොඳ කාලයක් කියලා කියනවා. මොනවා හරි සැමරීමකට යන්න වෙයි, සැමරීමක් කරන්න වෙයි. දේවල් ජීවිතේට එකතු වෙනවා. දේවල් ජීවිතේ සතුටින් පවත්වාගෙන යන්න හොඳ දේවල් ලබා ගන්න පුළුවන්. ආදරේ ලබා ගන්න පුළුවන්. හොඳ යාළුවෝ, එතකොට රසවත් ආහාර, හොඳ කාලයක් ගත කරන්න පුළුවන්. මොනවා හරි උත්සව, පාටි සාදයකට යන දෙයක්. ඉතින් එහෙම නැත්නම් ඒ වගේ දෙයක් ගැන සැලසුම් කිරීමක්, අලුතින් යාළුවෝ හම්බ වෙන එකක්, නැත්නම් පරණ යාළුවෝ ආයෙත් හම්බ වෙනවා. ඉතින් මොනවා හරි ඔය වගේ දේවල් වෙනවා. මොකක් හරි උත්සවයක් වගේ දෙයක් ගැන තමයි විශේෂයෙන්ම අද දවසේ කියන්නේ. එහෙම නැත්නම් උත්සවයක් සංවිධානය කිරීමක් වෙන්නත් පුළුවන්. මොකක්ම හරි උත්සවයක්. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න තියෙනවා කියලා කියනවා. ඒ වගේම එහෙම නැත්නම් විභාගයක් පාස් වෙලා ඒක සැමරීමක්. ඉතින් සාර්ථකත්වයේ සැමරීමක් වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි දෙයක්. එහෙම නැත්නම් විනෝද චාරිකාවක් යනවා, කොහේ හරි ගමනක් යනවා. ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ සතුටුදායක අවස්ථාවකට මුහුණ දෙන්න ඔයාට පුළුවන්. තව දෙයක් තමයි මුදල් සම්බන්ධ හොඳ දේවල් සිද්ධ වෙයි. ඔයා සමහර විට ඒ කරන්න යන දෙයට ඔයා තවම ආදුනිකයි. එහෙම නැත්නම් ඔයාට ජොබ් එකක් හම්බ වෙලා, මොකක් හරි වැඩක් හම්බ වෙලා, ඒකට තවම ඔයා ආදුනික කෙනෙක්. මොනවා හරි අලුතින් ඔයාට ඉගෙනගෙන දෙයක් කරන්න වෙනවා. අන්න ඒ වගේ දේවල් සම්බන්ධ දේවල් අද දවසේ සිද්ධ වෙනවා. නැත්නම් ඒ වගේ දේවල් අහන්න ලැබෙයි. ඒ වගේ දේවල් කතා කරයි. නැත්නම් යම් කෙනෙක් ඔයාට කියයි.
ඒ වගේ දේවල් ඔයා හොයයි. ඒ වගේ මොනවා හරි දෙයක් සම්බන්ධව එක්කෝ ඉගෙන ගන්න දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජොබ් එකක් සම්බන්ධ දෙයක්. මොකක් හරි අලුතින් පටන් ගන්න දෙයක් සම්බන්ධව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එක්කෝ යම් කිසි කෙනෙක් එක කතා කරනවා. එහෙම නැත්නම් ඔයාට ඒ සම්බන්ධව පණිවිඩයක් ලැබෙනවා. එහෙම නැත්නම් ඔයා හිතනවා මම මේ වගේ දෙයක් කරන්න ඕනි කියලා. හැබැයි ඔයාට ඒකට එක්ස්පීරියන්ස් අඩුයි. ඔයා ඉගෙන ගනිමින් තමයි ඒක කරන්නේ. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් අද දවසේ. ඉතින් මේ රීඩින් අරගත්ත ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාටම කියලා පර්සනල් රීඩින් එකක් ගන්න ඕනේ නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. අපි එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක මුණ ගැහෙමු. 4 වෙනි පින්තූරය තෝරපු ඔබට අද දවසේ මොන වගේ දේවල්ද වෙන්නේ? ඉතින් අපි බලමු ටැරොට් කාඩ් වලින් මොනවද කියන්නේ කියලා. එක හා සමාන වටිනා තීරණ දෙකකින් නැත්නම් දේවල් දෙකකින් එකක් තෝරගන්න වෙනවා. දෙකම වැදගත්. එහෙම නැත්නම් දෙකටම ඔයා අකමැති වෙන්නත් පුළුවන්. නමුත් එකක් තෝරගන්න වෙනවා. හැම දෙයක් ගැනම හිත ඉඳලා මේක තෝරගන්න බෑ. ඉතින් මොකක් හරි තීරණයක් ගන්න ඕනේ. ඒ තීරණේ ගන්න ඕනේ ඔයා. එහෙම නැත්නම් ඒක ඔයාගේ හිතටත් හරි නෑ. ඉතින් කොහොම හරි ඔයා තීරණයක් ගත්තට පස්සේ ඔයාගේ හිතට සැනසෙල්ලක් ලැබෙයි. ඉතින් ඔයා නිදහස් තැනකට ගිහිල්ලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයාගේ ජීවිතේට වඩාත් වැදගත් මොනවද කියලා. වඩාත් වැදගත් මොකක්ද කියලා. ඒ වගේම අද දවසේ හදවතට සම්බන්ධ දේවල් මොනවා හරි සිද්ධ වෙනවා. සතුටුදායක දේවල් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම සතුටුදායක දේවල්. ඉතින් ඔයා හරිම කරුණාවන්ත විදියට අද දවසේ ඉන්න පුළුවන් කියලාත් කියනවා. ඔයා අනිත් අයට කරුණාවන්ත වෙයි, අනිත් අයට උදව් උපකාර කරයි, ආදරණීය කෙනෙක් වෙයි. හරියට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට කොහොමද ආදරය කරන්නේ? අන්න ඒ වගේ ලොකු ආදරයක් ඔයාගේ හදවතේ තියෙනවා. ඒ වගේ හදවත ඒ වගේ ආදරයක් හදවතේ ඇති කරගන්න ඔයා එහෙම කෙනෙක් නෙවෙයි නා. ඉතින් ඔයා හරිම කරුණාවන්ත ගති තියෙන කෙනෙක් විදියට ඉන්න කෙනෙක් කියලාත් කියන්න ඕනේ. අද දවස ගැන තමයි මම මේ රීඩින් එක දෙන්නේ. මොකද අපි මිනිස්සු විදියට අපිට තරහ යනවනේ, කේන්ති යනවනේ. ඉතින් අපේ ජීවිතවල විවිධ සිදුවීම් වලදී. හැබැයි ඔයාට අද දවසේ ඔයාට සංසුන් විදියට ඉන්න පුළුවන්. හැබැයි ඔයාට අද දවසේ කේන්ති යන ස්වභාවයක් එනවනම් ඔයාට කියන්නේ අද දවසේ අනිත් අයත් එක්ක ආදරණීය විදිහට කරුණාවන්ත විදිහට ඉන්න කියලා. බොහෝ දුරට ඔයා කරුණාවන්ත ආදරණීය විදිහට ඉන්න කෙනෙක්. හැබැයි මම කිව්වේ හදිසියෙවත් කේන්ති යන පැත්තට බර වුණොත් අර විදිහට ඉන්න කියලා කියනවා. ඉතින් මේ රීඩින් අපිට ලබා දීලා අපේ ජීවිතවලට මොන විදියකින් හරි මඟ පෙන්වීමක් ලැබෙනවා. ඉතින් ඔයාටත් කියනවා අනිත් අයට උදව් උපකාර කරන්න කියලා. ඉතින් අර මම කලින් කිව්වා වගේ ඔයා උදව් උපකාර කරන කෙනෙක්. ඔයාට අනිත් අයගේ දුක වේදනාව දැක්කහම උදව් නොකර ඉන්න බෑ. ඉතින් ඒ වගේ හොඳ ගතිගුණ තියෙන කෙනෙක්, හොඳ කෙනෙක් අද දවසේ ඔයාට සතුටුදායක විදිහට ඉන්න පුළුවන්. සැප සම්පත් සහිත ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි බොහෝ දුරට ඔයා වයස අවුරුදු 30ට වඩා වැඩි කෙනෙක් වෙන්න ඕනේ. එහෙමනම් අපි තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක මුණ ගැහෙමු. ඔයා මේ රීඩින් වලට කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඔයාටම කියලා පර්සනල් රීඩින් එකක් ගන්න ඕනි නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. පස්වෙනි පින්තූරය තෝරපු ඔබට අද දවසේ මොන වගේ දේවල්ද වෙන්නේ? ඉතින් අපි බලමු ටැරොට් කාඩ් වලින් මොනවද කියන්නේ කියලා. මොකක් හරි ඇක්ෂන් එකක් අරගෙන ක්‍රියාකාරී වෙන්න පුළුවන් කියලා කියනවා ඔයාට අද දවසේ. ඔයා වෙනදට වඩා ක්‍රියාකාරී වෙනවා. දැන් ප්‍රතිඵල එනකන් බලාගෙන ඉන්නවා. ඔයා මොනවා හරි එක්ක විභාගයක් ලියලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජොබ් එකකට ඉල්ලුම් කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විදේශ රටකට යන්න හිතාගෙන හිටියා වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් යම් කිසි දෙයක් කරලා දැන් ඒකෙන් ප්‍රතිඵල ඔයාට මොනවා හරි කතා කරලා එක්ක කවුරු හරි කතා කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලියුමකින් වෙන්න පුළුවන්. ඔයාට මේ ප්‍රතිඵලේ ලැබෙනකන් ඔයා බලාගෙන ඉන්නවා. ඉතින් අද දවසේත් ඔයා ප්‍රතිඵල ලැබෙනකන් බලාගෙන ඉන්නවා කියලා කියනවා. අතිශයින්ම සුබ දෙයක් තමයි. ඉතින් ඔයාට කියන්න තියෙන ඒ කියන්නේ වාසනාව එනවා. ඔයාව හොයාගෙන වාසනාව එනවා. ඔයාගේ ජීවිතේ සතුටුදායක දේවල් සිද්ධ කර ගන්නවට පුළුවන් වෙනවා. දියුණුව
වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දේවල් සඳහා ඔයා කටයුතු කරන්න. ඉතින් මේ දේවල් හොඳ දේවල් නිසා ඒ හොඳ දේවල් තවත් වැඩි කරගන්න ඔබ කටයුතු කරන්න ඕන. ඔබ උත්සාහ කරන්න ඕනේ. ලොකු වැඩකට අත ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු වැඩකට අත ගහලා ඒකේ ප්‍රතිඵලය ලැබෙනකන් බලාගෙන ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ හොඳ දේවල් ඔයාගේ ජීවිතේ සිද්ධ වෙනවා. ප්‍රශ්නයක් තිබුණා නම් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඉවසන්න ඕන. ඉවසීම තියෙන්න ඕනි කියලාත් කියනවා. ඒ වගේම කපටිකම, බොරු කිරීම, රැවටීම, අවංක ගති නැති බව. ඔයා ගැන වැරදි කතා පැතිරවීමක් වෙන්න පුළුවන්. ඔයා ගැන මොනවා හරි ගොසිප් යනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි වැරදි දෙයක් සම්බන්ධ මොනවා හරි දෙයක්. ඉතින් එහෙම නැත්නම් ඔයා ගැන මොනවා හරි රහසක් වෙන යාළුවෙක්ට කියලා නෑදෑයෙක්ට කියලා මොකක් හරි ඒ වගේ දෙයක් වෙනවා. ඒ වගේ දෙයක් ගැන කියවෙනවා. ඉතින් නැත්නම් යාළුවෙක් වෙලා ඉන්නේ බොරු යාළුවෙක්. ඒක ඔයාට අහු වෙනවා. ඒක ඔයා දැනගන්නවා. ඉතින් ඒ වගේ දේවල්. ඒ වගේම ඔයාගේ ජීවිතේ අද දවසේ මොනවා හරි හොඳ දේවල් සම්බන්ධ තීරණ ගන්න දේවල් තියෙන එක්ක මොකක් හරි අලුතින් පටන් ගන්නවා. මොකක් හරි දෙයකට ඔයා සල්ලි දාලා මොනවා හරි දෙයක් පටන් ගන්නවා. ඉතින් ඒක පොඩ්ඩක් අද දවසේ කරන්න එපා. අද දවසේ චුට්ටක් අර කපටි දේවල් කරන අය ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ වගේ කියන්නේ සමහර විට වෙන කෙනෙක් වාට කපටිකමක් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම බොහෝ දුරට මේ මම කියන දේ කලාතුරකින් වෙන දෙයක්. ඔයා තව කෙනෙක්ට කපටිකමක් කරනවා වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතවලදී ඒ වගේ දේවල් ඉතින් සිදු කරනවනේ නේද? ඉතින් එහෙම වෙන්නත් පුළුවන්. ඔයා අනිත් අයට කරන කෙනා නම් ඒක නතර කරන්න. හැබැයි මොකද ඒකට හේතුව එහෙම කරොත් ඔයා යම් කිසි කෙනෙක්ට මේ වගේ කපටිකමක් කරොත් ඒක අහු වෙනවා. ඉතින් ඒක නිසා මොනවා හරි වැරදි දෙයක් කරනවා නම් ඒක වහාම නවත්වන්න කියලා ඔයාට කියනවා. ඉතින් මේ රීඩින් වලට ඔයගොල්ලෝ කැමති නම් ඔයාලගේ ආදරණීය ප්‍රතිචාරය දක්වන්න. ඔයාටම කියලා පර්සනල් රීඩින් එකක් ගන්න ඕනේ නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් යොමු කරන්න. අපි එහෙමනම් තවත් අලුත් රීඩින් එකකින් ආයෙත් දවසක මුණ ගැහෙමු.